අයිබෝවන් හැමෝටම ඔබ මාසිකව ලැබෙන පඩියට අමතරව ගෙදර ඉදන් අමතර මුදලක් හොයන්න උත්සාහ කරන කෙනෙක්ද. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. අද මම ඔබට පෙන්වන්න යන්නේ සල්ලි උපයන සත්‍ය වශයෙන්ම වැඩ කරන ඔන්ලයින් ක්‍රම 4ක්. මේ ක්‍රම 4ම එකිනෙකට වෙනස්. සමහර ඒවා දැන්න මුදල් හොයන්න හොඳයි. තවත් සමහර ඒවා ජීවිත කාලයම පැසිව් ඉන්කම් හදාගන්න හොඳයි. ඉතින් ස්ප්‍රවුට් ගිග් වලින් පටන් අරගෙන Fiverr YouTube සහ Astera හරහා මුදල් හොයන හැටි අපි අද පියවරින් පියවර කතා කරමු. අපේ ලයිස්තුවේ පළවෙනි එක තමයි ස්ප්‍රවුට් ගිග්ස්. මේක කලින් පිකෝවර්කස් කියලා තමයි තිබුණේ. මේක මයික්‍රෝ ටාක්ස් වෙබ්සයිට් එකක්. ඔබට කිසිම විශේෂ නිපුණතාවක් නැතිනම් දැම්ම පොඩි ගාණක් හොයාගන්න මේක හොඳ ආරම්භයක්. මේක කරන්න තියෙන්නේ මොනවද කියලා බලනකොට මේක කරන්න තියෙන්නේ හරිම සරල පුංචි වැඩ. ඒ කියන්නේ YouTube වීඩියෝ එකක් බලලා ලයික් කරන්න, තව සරල වෙබ් අඩවියකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න, Facebook පෝස්ට් එකක් ෂෙයා කරන්න වගේ පුංචි වැඩ තමයි මේවල කරන්න තියෙන්නේ. මේවට ගෙවන්නේ ඩොලර් 7 ගණන්. ඩොලර් 0.05ක් වගේ තමයි මේ ටාක්ස් එකට ගෙවන්නේ. එතකොට මේ ඊට වැඩි ගෙවන ටාක්ස් තියෙනවා. ඔයාට මේකේ මුදල් උපයන විදිය ගැන කතා කරනකොට දවසකට පැයක් දෙකක් වගේ සරල ටාක්ස් 10ක් 20ක් වගේ කළොත් දවසකට ඩොලර් 1ක් 2ක් වගේ මුදලක් ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. මේ මුදල් පේනිය තව ක්‍රිප්ටෝ කරන්සි විදියට වගේ ක්‍රමවලින් ඔයාගේ අතරම ගන්න පුළුවන්. මතක තියාගන්න මේකෙන් පොහසත් වෙන්න බෑ. හැබැයි මේක තමයි ඔන්ලයින් මුදලක් උපයන්න පුළුවන් කියලා විශ්වාසය හදන්න පුළුවන් හොඳම වෙබ්සයිට් එක. දැන් අපි යමු ඊළඟ මට්ටමට. ඒ තමයි Fiverr. Fiverr කියන්නේ මොකක්ද කියලා බලනකොට මේක තමයි ලෝකයේම ඉන්න අයට ඔයාගේ ස්කිල් එක විකුණන්න තියෙන ලොකුම වෙළඳපොළ කිව්වත් හරි. ඒ ස්ප්‍රවුට් ගිග් වලට වඩා වැඩි මුදලක් හොයන්න කැමති නම් ඔයාගේ කාලය වැඩි මුදලකට විකුණන්න ඕන නම් Fiverr කියන්නේ හොඳ ප්ලැට්ෆෝම් එකක්. Fiverr වලට ඕනි ස්කිල් ගැන කතා කරන විදිය ගොඩක් අය කියන්නේ ලොකුවට ස්කිල් ඕනි කියලා. මේකට ලොකුවට ස්කිල් එකක් ඕනි වෙන්නේ නැහැ. හැබැයි data entry තව සිම්පල් ෆොටෝ එඩිටින් තව බේසික් ලෝගෝ ඩිසයින් වගේ ස්කිල් එකක් තියෙන්න ඕනි. මම මේ කිව්වේ අඩුම ස්කිල් එක එකවත් තියෙන්න ඕනි. මේ වගේ සරල වෙබ්සයිට් වල වැඩ කරන්න. ඔයාගේ සේවාව, ඒ කියන්නේ ඔයාගේ ස්කිල් එක ගිග් එකක් විදිහට දාලා ඒකට මිල ඩොලර් 5කට වැඩි මුදලක් තීරණය කරලා ඔයාට වැඩ පටන් ගන්න පුළුවන්. මේවල වාසිය තමයි ස්ප්‍රවුට් ගිග් වලට වඩා වැඩි මුදලක් උපයන්න පුළුවන්. හැබැයි මේකට ඔයාගේ වෙලාව සහ පුංචි නිපුණතාවක් ඕනි මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්න. අපේ තුන්වෙනි මාර්ගය තමයි YouTube. මේක මුදල් උපයන රජ්ජුරෝ කිව්වොත් නිවැරදි. YouTube කියන්නේ දීර්ඝකාලීන පැසිව් ඉන්කම් මෙතඩ් එකක්. මේකේ වෙනස තමයි ස්ප්‍රවුට් ගිග් සහ Fiverr කියන්නේ ඔබ වැඩ කරන විට මුදල් එන ඇක්ටිව් ඉන්කම් ක්‍රම. YouTube කියන්නේ ඔයා නිදාගෙන ඉන්න කොටත් ඔයාගේ වීඩියෝ බලන විට මුදල් එන පැසිව් ඉන්කම් ක්‍රමයක්. මේකේ මුදල් එන ක්‍රම 3ක් විතර තියෙනවා. ඒක තමයි AdSense. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ වල YouTube එක විසින් ඔයා ඇඩ් ප්ලේස් කරලා ඒව මිනිසුන්ට පෙන්නලා ලැබෙනවා එක ක්‍රමයක්. තව ඇෆිලියේට් මාකටිං. තව ආයතනවල භාණ්ඩ ප්‍රොමෝට් කරලා ඔයාට ඉන්කම් එකක් ගන්න පුළුවන්. තව ස්පොන්සර්ෂිප්. වෙළඳ සමාගම් වලින් ලැබෙන මුදල් වලිනුත් ආදායමක් හොයන්න පුළුවන්. මේකේ ප්‍රශ්නේ තමයි, ඒ ප්‍රශ්නේ කියන්නේ මේක ප්‍රශ්නයක් නෙමෙයි. මේකේ ඉක්මන් ක්‍රමයක් නෙවෙයි. මුලින්ම වීඩියෝ දාලා සබ්ස්ක්‍රයිබ් 1000ක් සහ වොච් හවර්ස් පැය 4000ක් කියන කඩයිමක් තියෙනවාට සම්පූර්ණ කරන්න. මම මේ කරන්නේත් ඒක තමයි. හැබැයි ඔබ හොඳ වීඩියෝ හදනවා නම් මාස කිහිපයකින් ඔබට ජීවිත කාලයටම සල්ලි යන මාර්ගයක් හදාගන්න පුළුවන් මේ ක්‍රමය මගින්. ඇත්තටම ලංකාවේ ප්‍රසිද්ධ ගොඩක් අය සක්සස් වෙච්ච, තව ගොඩක් අය දැන් කරන් යන ක්‍රමයක් තමයි මේක. හරි. අපේ අවසාන ක්‍රමය තමයි Astera. මේක YouTube Fiverr කරන අයට අමතර මුදලක් හොයාගන්න පුළුවන් හොඳ මාර්ගයක්. Astera කියන්නේ ඔයාලට හිතන්න ඔයාලට වෙබ්සයිට් එකක් තියෙනවා කියලා, එක්ක බ්ලොග් එකක් තියෙනවා කියලා. එතකොට ගොඩක් අය ටාගට් කරන්නේ එහෙම වෙබ්සයිට් එකක් හරි තියෙනවා නම් Google AdSense. එතකොට Google AdSense වලින් ගොඩක් අය මුදල් උපයන්න උත්සාහ කරනවා. ඒත් ඔයා හිතනවා ඔයාගේ වෙබ්සයිට් එකේ Google AdSense තාම අවිල්ල නැහැ කියලා. ඒ ට්‍රැෆික් එක එනවා. එතකොට ඔයාට පුළුවන් මේ වගේ Astera තව මොන ටැග් වගේ වෙබ්සයිට් ඕන තරම් තියෙනවා. ඔයාට ඒව හරහා ඇඩ් ප්ලේස් කරලා ඔයාගේ වෙබ්සයිට් එකට එන ට්‍රැෆික් එකට ඇඩ් පෙන්නලා එතකොට ඔයාට මුදලක් උපයන්න පුළුවන්. මේකේ හොඳම දේ තමයි ඔයාලට ඩිරෙක්ට් ලින්ක් කියලා එහෙම ඔප්ෂන් තියෙනවා. මේකේ ඩිරෙක්ට් ලින්ක් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එතකොට ඒ ලින්ක් එක ඔයා අරගෙන කොහේ හරි තැනක දැම්ම කියන්නකෝ. එක්කෝ ඔයාක ටෙලිග්‍රෑම් ෂෙයා කරලා කියන්න කාට හරි. එතකොට ඒ ලින්ක් එක ක්ලික් කරන වාරයක් ගානේ, ඒ කියන්නේ ඒ ලින්ක් එකට ට්‍රැෆික් එක ක්ලික්ස් 1000ක් ආව කියන්නකෝ. එතකොට ඔයාලට ඒ CPM එක කියලා ගෙවන ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න YouTube එකේ CPM එකක් තියෙනවනේ, views 1000කට ගෙවන ගාන. එතකොට ඒ Astera වලත් තියෙනවා ට්‍රැෆික් එක 1000 ක්ලික් 1000කට ගෙවන ගානක් තියෙනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් ට්‍රැෆික් එකේ ක්වොලිටි අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ ලංකාවේ ට්‍රැෆික් එකකට ගෙවන ගානක් තියෙනවා සාමාන්‍යයෙන් ඩොලර් 2ක් වගේ. එතකොට USA වලට ඩොලර් 20ක් වගේ එහෙම
quality traffic වලට වෙන ගාන වෙනස් වෙනවා. එතකොට ඔයාලට වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඔයාලට AdSense නැත්නම් ඒක traffic එක එනවා නම් එතකොට ඔයාලට මේ direct link හරි තව Stera වගේ වෙබ්සයිට් එකට ඇඩ් කරලා මුදලක් උපයන්න පුළුවන්. මෙහෙම මම මුදල් උපයලා තියෙනවා. මම ඔයාලට කියන්න ඕනි මේ අන්තිම කොටසින්ද කියන්නේ මම පිකෝවර්කස් එකේ මුදලක් උපයවුවා. පිකෝවර්කස්ෙන් සල්ලි හැව්වේ මම පළවෙනිට මගේ ලැප් එක ගත්තේ පිකෝවර්කස් එකේ සල්ලි වලින් නේ ලැප් එක ගත්තේ. ලැප් එක ගෙවන් ගියේ පිකෝවර්කස් වල සල්ලි වලින්. මාසෙට මම 10000ක් හෙව්වා. ඒ 10000න් තමයි ලැප් එක ගෙවන් ගියේ. ගොඩක් කාලයට කලින්. තව පිකෝවර්කස් වලම වැඩ කරලා තියෙනවා. මම ෆයිවර් වැඩ කරලා නැහැ. හැබැයි ෆයිවර් වල වැඩ කරලා තියෙනවා කියන්නේ මම account හදලා තියෙනවා. තව ඕඩර් ඇවිල්ලා නැහැ මට. තව YouTube කරන් යනවා. Stera කරලා තියෙනවා. Stera වලින් මම ඉන්කම් එකක් කරන් තියෙනවා. මම ෆිල්ම් වෙබ්සයිට් එකක් කරන් යනවා. පොඩියට තාම කරන් යන්නේ. හැබැයි ඉන්කම් එකක් එනවා කියනොත් ඒ හින්දා Stera මම බයි නැතුව රෙකමන්ඩ් කරනවා. Stera Picoworks වගේ Sprout Gigs මේ ඒ වගේ වෙබ්සයිට් වල ඔයාලට වැඩ කරන් යන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙන් කොහොමද ලොකුවට කියලා දුන්නේ කොහොමද මේ වෙබ්සයිට් වල වැඩ කරන්න කියලා හරියට මේ account එකම හදලා ඔයාලට වීඩියෝ එකක් ඕන නම් channel එකේ පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න මම අනිවාර්යෙන් වීඩියෝ එකක් කරනවා. තව මගේ channel එකේ තියෙනවා Canva Pro free ගන්න පුළුවන් විදිහක් ගොඩක් අය ඒක try කරලා තියෙනවා. ගොඩක් කමෙන්ට් දාලා තියෙනවා සතුටුයි. ඒ හින්දා ඔයත් මේ වීඩියෝ එක බලලා Canva Pro ගන්න කැමති නම් ඒ වීඩියෝ එක බලලා වැඩි කරගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් පහලින් කමෙන්ට් එකක් දාන්න.